මම කිව්වොත් එහෙම මේ ලෝකෙ සිද්ධ වෙන්නේ ඔබට ඕන දේවල් විතරයි කියලා ඔබ විශ්වාස කරනවද? ඔබ පුදුම වෙයි එහෙම කොහොමද වෙන්නේ කියලා. අපිට ඕන දේවල් වෙනවා නම් මෙහෙම අපිට වෙනවද කියලා ඔබට හිතෙයි. ඔබේ ඇස් දෙකෙන් දකින්නේ ඔබ කැමති දේවල්. ඔබේ කටින් කතා කරන්නේ මනසින් හිතලා ඔබ කැමති දේවල්. ඔබේ කටට දාගන්නේ ඔබ කැමති දේවල්. ඔබේ දෙපය භාවිතා කරන්නේ ඔබ කැමති තැන් වලට යන්න. ඔබේ අත් දෙක භාවිතා කරන්නේ ඔබ කැමති දෙයක් ස්පර්ශ කරන්න. මෙහෙම ගත්තාම ඔබට ඕනේ දේවල් විතරයි ඔබේ ශරීරයෙන් ඔබ කරන්නේ. වැදගත්ම දේ ඔබේ මනස භාවිතා කරන්නේ ඔබ කැමති දේවල් අහන්න, දකින්න, දැනෙන්න. එහෙමනම් ඔබ අහන්න, දකින්න කැමති දේවල්, ඔබට දැනෙනවට කැමති දේවල් ඔබ කලින් තීරණය කළා නම් ඔබට ඕන දේවල් විතරයි වෙන්නේ. තවත් තේරුම් නැත්තම් ඔබ ෆිල්ටර් එකක් හදාගත්තා නම් ඔබේ සිතට මෙන්න මේ සිතුවිලි විතරයි මට ඇති වෙන්නේ. එතනින් එහා ඒවා ගැන මම හිතන්නේ නැහැ. මේක ටිකක් සංකීර්ණයි සරලයි වගේ පෙවුනට. එතකොට ඒ දේවල් විතරයි ඔබට සිද්ධ වෙන්නේ. මොකද ඔබ හිතන්නේ ඒ ගැන විතරයි. මේ ගැන ඇත්තටම මම ඊටාම සරල විදිහට පැහැදිලි කරලා තිනවා පහතින් තියෙන වීඩියෝ එකේ. මගේ කමෙන්ට්ස් බලන්න. තර්මෝස්ටැට් වීඩියෝ එක. පිළිකා රෝගීන් පවා සුව වෙන්න උපකාර වෙච්ච වීඩියෝ එකක්. ඇත්තටම මේ අදහස මගේ නෙමෙයි. ආචාර්ය මැක්ස්වෙල් මෝල්ස්ගේ තර්මෝස්ටැට් නියමය.